සම්මා CDB සම්මා වායාම සාර පරපුරක හෙට දවස වෙනුවෙන් මේ ලෝකේ ස්වභාවයක් තියෙනවා රිද්මයක් තියෙනවා. ඒ තමයි අපි මේ ලෝකයට යමක්ද දෙන්නේ පෙරලා ලෝකයෙන් අපිට ලැබෙන්නේ අපි ලෝකයට දෙන දේ. බුදුරජාණන් වහන්සේත් අපිට ඒ බව මනාව පැහැදිලි කළා. යාදිසං වපතේ බීජං තාදිසං හරතේ පලං. කල්යාණකාරී කල්යාණං පාපකාරී ච පාපකං. ඔබ යම් බීජයක්ද වපුරන්නේ ඔබට අස්වැන්න හැටියට ලැබෙන්නේ වපුරන බීජයෙන් ලැබෙන අස්වැන්නමයි. ඔබ බලාපොරොත්තු වෙනවා නම් මේ ලෝකයේ යම් සාර්ථක අස්වැන්නක් ඔබ වපුරන්නට ඕන සාර්ථක වූ බීජයන්මයි. මතක තියාගන්න කර්මය කියන්නේ අපේ සිතින්, කයෙන්, වචනින් සිදු කරන දේවල්. සිතින්, කයින්, වචනයෙන් අයහපත් කර්ම සිද්ධ කළොත් විපාක හැටියට අපිට ලැබෙන්නේ අයහපත් විපාකමයි. බීජය කර්මයක් වූ කල්හි අස්වැන්න විපාකයයි. ඔබ බලාපොරොත්තු වෙන්නේ සාර්ථක අස්වැන්නක් නම් සාර්ථක දෙයක් නම් හැම වෙලාවෙම වග බලා ගන්න. ලෝකයට අයහපත් දේ දෙන්න නෙවෙයි. ලෝකයට යහපත් දේ දෙන්න. ඔබ ලෝකයට යහපත් දේ දෙන විට සැබවින්ම ඔබට මේ ලෝකයෙන් ලැබෙන්නේ යහපත් දෙයක්මයි. හැම දිනාටම තෙරුවන් සරණ වේවා.